ළමෙක් එක්කන් ඇවිල්ලා තියෙන්නේ. තිලෙන්න විදියක් නෑ. පිස්සු අනේ. ஓய் இந்தா நான் வேலைக்கு போறேன் சரியா கறி ரைஸ் எல்லாம் வச்சிட்டேன் சாப்பிடுங்க சரி சரி பத்திரமா போங்க போறேன் அப்பா கொஞ்சம் வாங்களே ஏ நீ சீயா கொடுப்பாங்க சரியா சாரி சாரி ඔයාට තංගවේරුට වැඩටෙන්න කිව්වද? ආව අපේ හේන් කෑල්ල සුද්ධ කරන්නේ කොහොමද? අර තංගවේරු තනියෙන් නෙමෙයි එන්නේ. ওই දෙමළ කොල්ලත් එක්ක හිටියොත් මේ ළමයාත් සවුත් වෙනවා. ඌ හැබැයි. ඔයා යන්න ඇතුළට. ඔයා යන්න ඇතුළට. යන්න. පොත බලාගෙන ගිහින්. මාත්‍යා. ඕ තුනට එන්න එපා. ඔයාට මේ වැඩට එන්නේ කිව්වේ? ළමෙක් එක්කන් ඇවිල්ලා තියෙන්නේ මොකද? නේ මාත්‍යා ගෙදර කවුරු හරි නෑනේ මාත්‍යා. තිලෙන්න විදියක් නෑ. මම කිව්වනේ. ඔයාට මම කිව්වනේ දෙමළ අයට එන්න කියනකොට ඔක වෙයි කියලා. අනිත් එක මේ ළමයි අපේ ළමයිගේ වයසේ මේ ළමයට පුළුවන් ද මේ අපේ ළමයිත් එක්ක පෑහෙන්න මෙයත් එක්ක මෙන්න නටන ගත්තොත් එහෙම අපේ ළමයාත් විනාශයි. හරි ආමිනේ අපි මේ තින්නේ නෑ මෙයා එක්කගෙන යනවා. ඒනේ තමයි වාඩි කරලා වැඩි ඉන්නවා වැඩ කරන තැන. හරි. දැන් යනවා. ළමයාත් එක්ක හරි කමන්නේ යනවා කියලා වැඩේ කරන්න කියලා. දණේ අර දෙමළ මිනිස්සෙකුට එන්න කිව්වේ මම කිව්වාට වැඩට සිංහල මිනිස්සෙකුට එන්න කියන්නේ කියලානේ බලන්නකො ළඟවත් ඉන්න පුළුවන්ද කියලා එළු ගඳයි කුකුල් ගඳයි අර ළමයා ළඟ හඩු ගඳේ ඉන්න බෑ මට නම් ළඟින්වත් යන්න බෑ ඔයාට පිස්සු අනේ පුතේ මොකද උනේ ඔයාට? අනේ නැගිටින්නකො ළමයෝ. අම්මා මෙහෙම දරුවට ඉක්මනට ලේ ටිකක් දෙන්න වෙනවා. ඔයාලට ටක් අමාරුයි ලේ වර්ගය. AB නෙගටිව් කියන ලේ වර්ගය තමයි දෙන්න ඕන. බයවෙන්න එපා. මම රිපෝට් කරලා. அப்பா அவங்க எங்க ஒல்லிக்கா ஓய் ஒல்லிக்கா ஓய் மக்கள் வாங்களே என்ன பிரச்சனை சீக்கிரம் வாங்களே அங்க அங்க பெரிய மாத்தியா தெரியும்ல அது சின்ன பையன் இருக்கு அதான் சின்ன பையன் அவங்க என்ன வியாதி ஆனா ஒண்ணுமே தெரியாது அது வியாதி அவங்க ரத்தம் வேணும் அந்த ரத்தம் உங்ககிட்ட தான் இருக்கு நீ இப்போ குடுங்களே பாவம் தானே අපේ දෙමළ ඉඳා කැමති වේද අපේ ලේ ජරාව කියයිනේ உங்க சாமி பாவம் தானே குடுங்களே ரத்தம் சரியா பாவம் போங்க சரி சரி நோனா මතිය ඉන්නගෙට එහෙම හරි නෑනේ சரி இல்ல தானே நோனா என்ன ඇතුළට අපි හැමදාම මෙතනනේ මාතේ හිටියේ අපේ ඇතුළට යන එක ඒක හරි නෑනේ අනේ අපිට සමා වෙන්න එන්න නෝනා අපේ අතින් වැරද්දක් ඔයාලට උනේ ගණේෂන් හින්දා තමයි අද අපේ දරුවෝ ජීවතුන් අතර ඉන්නේ ගණේෂන් නැති වුණා නම් අද අපේ ළමයා ජීවතුන් අතරත් නෑ අපිට දැන් තමයි තේරෙන්නේ ලේ වලට කිසි ಜಾති ભેදයක් නැහැ කියලා. මේකට උප්පත්ති වුණා නම් සිංහලද දෙමළද මුස්ලිම්ද මුකු හරි නෑ. අපි ඔක්කොම එකට මැරෙනවා. එක පොළවට වලලාන
ඒක ජාති වේති කියලා පොළව කියන්නේ නැහනේ. අපි ඒ පොළවට දීලා. ඒක හොඳ පාඩම් මාත්‍යා. අපි උපදිනකොට කොයි ජාතිද කියලා අපි දන්නේ නැමද? අපි තරහ නැහැ. අපි සතුටු වෙනවා මාත්‍යා පේන්නේ නැහැ. අපිට හරි සතුටුයි මාත්‍යා. මේ පුංචි මාත්‍යා පුංචි මාත්‍යා නැගිටලා මේව ලස්සනට ඉන්නවා දැක්කම හරි සතුටුයි මාත්‍යා.